නිවාඩුව ගත කරන්න මම තෝරගත්තේ වාද්දුව හරිද්‍ර හෝටලේනේ. වාද්දුව හරිද්‍ර හෝටලේ කියන්නේ ජෙට්වින් හෝටලයක්. සාමාන්‍යයෙන් මම මගේ සතියන්ත නිවාඩුවක් ගත කරන්න ගියාම මේ හෝටලේ පිළිබඳව තොරතුරු අනිවාර්යයෙන්ම හොයලා බලනවා. හරිද්‍ර හෝටලේ ජෙට්වින් හෝටලයක් නිසාම ගොඩක් තොරතුරු කතා බහ කරන්න අවස්ථාවක් තිබුණා. අද මට විශේෂ කෙනෙක් හම්බුණා හෝටලේ පිළිබඳව තොරතුරු දැනගන්න. ඔහු තමයි ජෙට්වින් හෝටල් සමූහයේම කළමනාකාරතුමා. මේ වෙලාවේදී ඔහු මාත් එක්ක ඉන්නවා රංජිත් චන්ද්‍රසිරි මහත්මයා තමයි. ඔබතුමාගෙන් මට දැනගන්න කැමති හෝටලේ පිළිබඳව ගොඩක් තොරතුරු. මට දැනගන්න ලැබුණ විදිහට මේ හෝටලේ ජෙට්වින් සමූහයේ තියෙන අනිත් හෝටල් එක බලනකොට ටිකක් විතර වෙනස් සංකල්පයකින් පටන් අරන් තියෙන හෝටලයක්. නම පවා වෙනස්. කොහොමද මේ හෝටලේ ආරම්භ වුනේ? මේ හෝටලේ ආරම්භ කළා තියෙන අවුරුද්දකට පෙර. නමුත් ජෙට්වින් හෝටල්ස් වලින් ගත්තේ මාස දෙකකට ඉස්සර. ඉතින් මේ හෝටලේ අත් වශයෙන්ම අපිට කිව්වා වගේම concept එක වෙනස්. මේක ඔක්කොම suites විතරයි තියෙන්නේ. normal rooms නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය එක suite එකක් කාමර දෙකක ප්‍රමාණයක විතර තියෙනවා. ඒ වගේම ගොඩාක් unique. ගොඩාක් suites වල ඒගොල්ලන්ටම අයිති තියෙන swimming pool එකක්. ඒ වගේම මේ concept එක මෙතන ඉන්නේ ගොඩාක් calm and quiet එකට බලාපොරොත්තු වෙන guestලා. ඒක නිසා මේ පරිසරය දැන් අපිට ගොඩක් හොඳයි මෙතන. ඒකයි අපි මේ හෝටලේ ගත්තේ අපි පාලනය කරන්න. හොඳයි මට දැනගන්න ලැබුණ විදිහට ඔබතුමා ජෙට්වින් හෝටල් සමූහයේම කළමනාකාරතුමා වගේම මේ හෝටල් ශාස්ත්‍රය සම්බන්ධව සියලුම දේවල් පිළිබඳව තාමත් මුගත් පුද්ගලෙක්. මම හිතන්නේ විශේෂඥයෙක් කියලා කිව්වොත් මම නිවැරදි. මට ඒ අතරින් දැනගන්න ලැබුණා මේ හෝටලේටම විශේෂයෙන් හඳුන්වා දීපු තවත් කාරණයක් තියෙනවා කියලා. ඔබතුමා මේ දකුණු ආසියාවටම ඉන්න වයින් හා සම්බන්ධ විශේෂඥවරයෙක් වෙනවලු. නමුත් මේක ටිකක් අලුත් වූ සංකල්පයක් අපේ රටට විශේෂයෙන් මේ දකුණු ආසියාතික රටවල් වලට. මොකද්ද මේ අලුතෙන් හඳුන්වා දෙන්න යන දේ? වයින් කල්චර් කියන එක ඇත්ත වශයෙන්ම ලංකාවට අලුත් වෙන්න පුළුවන්. නමුත් ලෝකයේ අවුරුදු ගාණක් තිස්සේ පැවතින මේකක් මේක. ඉතින් මේ දැන් අපි ලංකාවට ටූරිස්ට්ලා ගොඩාක් එන නිසා ටූරිස්ට් ලංකාවට ආවහම මේ වයින් කල්චර් එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද කෑම කන අනුව ඒ වගේ අපේ ලංකාවේ කෑම පවා ඒ වයින් එක හොඳට මැච් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දැනගත්ත මම ඉගෙනගත්ත දේවල් වලින් මට පුළුවන් එකෙන් උපරිම ප්‍රයෝජනයක් දෙන්න ඒ concepts එක අනුව. ඉතින් ඒක තමයි අපි මේ දාන්න යන්නේ අපේ ජෙට්වින් හෝටල්ස් වලට. මම හිතනවා මටත් අවස්ථාව තියෙයි කියලා මේ හෝටලේ මේ නිවාඩුව ගත කරනකොට වයින් සම්බන්ධව යම්කිසි දැනුමක් වැඩිපුර දැනගන්න. සම්පූර්ණ ගන්න පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එක. මොකද අපි දැනටත් කරනවා. ඒ කියන්නේ මූලික knowledge එකක් දෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සමහර වයින් දන්න කට්ටිය එනවා. ඒ කට්ටියට තවත් ගොඩක් ඉගෙන ගන්න ඕන නම් තවත් දෙනවා. එහෙම ඉහළ මට්ටමේ යන්න ඕන නම් එහෙමත් දෙනවා. එහෙම නැත්නම් වයින් ගැන වයින් ශ්‍රේෂ්ඨ ඉන්න කට්ටියට තවත් වැඩිපුර දැනගන්න ඕන නම් එහෙමත් දෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වුණාම මමම තනිකරන පුද්ගලිකව ඒ වගේ අරගෙන ඒගොල්ලන්ගේ knowledge එක බලලා ඒ විදිහට ඒ knowledge එක දෙනවා. එහෙම නෑ. ඒ කියන්නේ මේ සතියන්ත නිවාඩුවේ මට අමතක නොවන අත්දැකීමක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා නේද? සම්පූර්ණයෙන්ම ඇත්ත. මේ අරුණිට මම ඇත්ත වශයෙන්ම recommend කරනවා ඒ වගේ එකක් එන්න. මම ඒ කියන්නේ go through ඔක්කොම A to Z ඔයාගේ දැනුම අනුව. ඒ නිසා මම recommend කරනවා අද එන්න කියලා මාත් එක මම ගිහලා පෙන්නන්නේ. අනිවාර්යයෙන්ම. හරිද්‍ර හෝටලයට එන ආගන්තුකයට ලැබෙන විශේෂ අවස්ථාව තමයි මම දැන් මේ අරගෙන තියෙන්නේ. බලමු මොන වගේ වැදගත් දේවල් මට ඉගෙන ගන්න පුළුවන් වේද කියලා. හොඳයි චන්ද්‍රසිරි මහත්මයා වයින් සම්බන්ධයෙන් මූලිකවම දැනගන්න පුළුවන් දේවල් මොනවද කෙනෙක්ට? ඕකේ මූලිකවම දැනගන්න ඕනේ හැමෝටම පුළුවන් බොන්න. ඕන කෙනෙක් වයින් බොන්න පුළුවන්. ඉතින් බොන ක්‍රමේ අපි ඉගෙන ගමු ඉස්සෙල්ලා. සාමාන්‍ය වයින් තියෙනනේ white වයින් තියෙනවා, red වයින් තියෙනවා, sparkling වයින්, champagne වයින් ගොඩාක් જાති තියෙනවා. ඉතින් සාමාන්‍ය ඒකත් බොන ක්‍රමයක් තියෙනවා. ඒ සාමාන්‍ය අපි red එක වයින් එක red කියන්නේ රතු වයින් එකයි white වයින් එකයි කියන්නේ සුදු වයින් එකක් තියෙනවා නම් ඒකෙන් අපිට බොන්න බෑ ඉස්සෙල්ලා රතු වයින් එක. මුලින් බොන්න ඕන white වයින් එක. දැන් අපි මේ දාලා තියෙනනේ white වයින් එකයි red වයින් එකයි. ඉතින් අපි මේ ග්ලාස් එකේ මේ බොන්න ඉස්සෙල්ලා අපිට අනිත් එක විශේෂ අවශ්‍ය දෙයක් තමයි මේ ග්ලාස් එක චෙක් කරන එක. මොකද මේ ග්ලාස් එකේ වෙන එච්චර හොඳ ක්ලීන් නැත්නම් පිරිසිදු නැත්නම් එහෙම වගේ මොන හරි ස්මෙල් එකක් තියෙනවා නම් ඒකට වයින් එක දැම්මට පස්සේ අපරාධයක් ඒක. ඒක තමයි මූලිකව චෙක් කරන්න ඕනේ මේ ක්ලීන්ද කියලා. මේ ක්ලීන්ද කියලා බලන එක නිකන් ඇල්ලුවම පේනවා නැද්ද කියලා. අනිත් විශේෂයෙන්ම ඒක නහයට ගෙන්නලා ඉබල බලන්න ඕනේ ඒකේ මොනවද තියෙනද කියලා සුවඳක්. එහෙම සුවඳක් තුනොත් ඒක හරියන්නේ නැහැ. මොකද ඒක වයින් එක ගොඩක් ඩෙලිකට් ඒකට බලපානවා. ඉතින් අපි ටෙස්ට් කර ග්ලාස් එක හොඳයි වයින් එක වැක්කිරුවා. ඊට පස්සේ දැන්
මේ ග්ලාස් මේක මේ ග්ලාස් එකේ තියෙන white wine එක දැන් අපි කෙලින් මේක දීපු ගමන් ගොඩක් කටේ බීගෙන යනවා. ඒක හරි නෑ. ඒක තමයි ඒ ක්‍රමේ වැරදි. ඕකේ අපි දැන් ස්ටෙම් එකෙන් අල්ලගත්තා. අල්ලගෙන පොඩ්ඩක් ඉස්සරහට දැම්මා. එතකොට බැලුවාම against white background එක තියෙනවා. tint එකක්. දැන් ඔයා මාත් එක්කම අල්ලන්න බාන ග්ලාස් එකේ විදිහට. දැන් වට පේන්නේ යටින් පේන ගොඩක් golden dark එකට වගේ උඩින් පේන්නේ තනින්ම සුදු පාට වතුර වගේ. පේනවද නේද? ඒක තමයි tint එක කියන්නේ. ඉතින් මේ වයින් එකකින් ඉන්ඩිකේෂන් එකක් දෙනවා මොන වගේ වයින් එකක්ද මේක. ඒ කියන්නේ young wine එකක්ද old wine එකක්ද ඒ කියන්නේ ඔක්කොම මේකෙන් දැනගන්න පුළුවන්. මේක young wine එකද උඩින් මේ විදිහට සුදු පාට නෑ ඒක ඇත්ත වශයෙන්ම ගොඩක් ටෙක්නිකල් මේ එකක්. දැන් මේක මගේ මේක අනුව මේක very simple wine එකක්. ඒ කියන්නේ not complex wine. yeah. ඉතින් අර මේ ස්ටෙම් එකෙන් අල්ලන එකත් විශේෂයෙන්ම වැදගත්. මොකද මේ වයින් ග්ලාස් එක අල්ලන්න කවදාද මෙහෙම අපි මේකට අර ජෝක් වලින් කියනවා monkey grip කියලා. ඉතින් ඒක නිසා මේ monkey grip එක හරියන්නේ නැහැ වයින් වල. ඒක හොඳයි brandy වලට වගේ වට තමයි warm කරන්න. නමුත් මේක තමයි හරි ක්‍රමයෙන්. මොකද මෙහෙම ඇල්ලුවාම මේ temperature එක මේ ඒක disturb වෙනවා. ඉතින් ඒක කරන්න ඒ වගේම මේක මාක් එකක් එනවා. අර clear එක හිටින්නේ නැහැ. අනිත් විශේෂ වැදගත් දෙයක් තමයි මේක ඇවිල්ලා කෝල් white wine එකක් නේ. ඒක නිසා ගොඩක් සමහර තැන්වල කරනවා ඒගොල්ලෝ දෙනවා වඩා හොඳ කරන්න කියලා කෝල් ක්ලාස් එකක් ෆ්‍රිජ් එකෙන් ගෙනලා දෙනවා. ඒක හරි නෑ. ඒක දැම්මම ඒක බිල්ඩ් එකක් එනවා. ඒක අර මේ ෆිල්ම් එකක් එනවා. ඒක නිසා ඒ කලර් එක බලන්න බෑ. ඒක නිසා room temperature glass එක තියෙන්න ඕන. ඒක ඒ first step එක ඒක wine එක වක් කරු ගමන් මේ wine එක බෝතලේ ඇතුලේ තියෙන්නේ. ඒකේ aroma එක තියෙන්නේ ඇතුලේ දැන්. තාම උඩට එන්නේ නෑ. ඉතින් අපි ෆස්ට් මුලින්ම බලන්න ඕන ලුක් එක. ඇහැට ගිල්ලන්න තියෙන්නේ නහයට. නහය එක තමයි සෙකන්ඩ් ස්ටෙප් එක. ඒක කරන්න මේක රවුස් කරන මෙහෙම. දැන් මෙහෙම ස්විල් කරනකොට ඒක ගොඩක් හොඳයි. මෙතන යූස් කරන්නේ නැහැ මෙහෙම. මේක තියාගෙන මෙතනින් විතරයි. දැන් මේක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන් වාල් වෙන්නකොට හිටගෙන ඉන්නවනම් සාමාන්‍ය මේසයක් නැත්නම් අපිට මෙහෙම පුළුවන් ස්විල් කරන්න මේක. මම මේ කරන්නේ මං ආස නිසා නෙවෙයි. මේක නියම උපරිම ප්‍රයෝජනය ගන්න මේ වයින් එකෙන් අරෝම එකෙන් උඩට එන්න දැන්. දැන් මම මෙහෙම කරත් මම මෙතනින් මුකුත් මෙහෙම කරන්න යන්නේ නැහැ. මෙහෙම කරන්නෙත් නැහැ. මම ඒක තමයි ස්ටයිල් එකත් ඒක තමයි හරි ක්‍රමය. ඊට පස්සේ ඒක කරන්නේ අපේ නහයට ගන්න මේ අරෝම එක. ඔය විදිහට මට ඒක දැනෙනවා. දැනෙනවනේ? හරි. මේක තමයි මම කියන්නේ. දැන් අපි නහයට එන්නත් ඉස්සෙල්ලා නහයට දෙනවා අර දැන් මටත් දැනෙනවා ඒක. දැන් මේකේ අනිත් විශේෂම මේ කාරණා තමයි පොයින්ට් එක වයින් ග්ලාස් එක ගේන්න ඕන නහයට නෙමෙයි. නහය ගේන්න ඕන ග්ලාස් එකට. දැන් මම මේක කෙලින්ම නහය ගේන මේකට. දැන් මම ග්ලාස් එක ගෙනවොත් නහයට මගේ මේ ඇපරාටස් එක ඇරෙන්නේ නැහැ. ඒක නිසා අර මේ ඇරෝම එක එන්නේ නැහැ මට හරියට. ඒක නිසා මම මෙහෙම කරාට පස්සේ තමයි ඒක ඇරෙන්නේ. ඒක නිසා තමයි නහය ගේන්න ඕන ග්ලාස් එකට. දැන් ගන්න බල මාත් එකේ. හොඳට ස්මෙල් කරන්න ඕනේ ඒක. ෆස්ට් එක very important. now ඔයාලට දැන් තේරෙනවා ඒක හොඳට ඒක එනවා. ඒ කියන්නේ මේක හරියම වැදගත් ඒ aroma එකකින් දෙන ඉන්ඩිකේෂන් එක. අපි එහෙනම් දැන් මේ ටේස්ට් කරලා බලමු වයින් එක. ඒ විදිහටම ඉස්සෙල්ලා බලන්න. ඊට පස්සේ ස්විල් කරන්න. නහය ගේන්න ඕනේ ඊට පස්සේ වයින් එකට. ටේස්ට්. හොඳයි චන්ද්‍රසිරි මහත්මයා මම හිතන්නේ ගොඩක් වැදගත් දේවල් දැනගත මෙච්චර පොඩි වෙලාවකින් දැනගෙන ඉවර කරන්න බෑ මම හිතන්නේ සෑහෙන ලොකු දේවල් ගොඩක් තියෙනවා කතා කරන්න. නමුත් මම හිතන්නේ මගේ මේ නිවාඩුවේදී සාමාන්‍යයෙන් මම නිවාඩුවක් ගත කරන්න ගියාම අලුත් අත්දැකීම් අනිවාර්යෙන් ලබා ගන්නවා. මම හිතන්නේ මේ නිවාඩුවේදී මීට කලින් මට ලැබිච්ච නැති බොහොම අපූර්ව අත්දැකීමක් හම්බුණා හරිදා හොටලේ. ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේවා කියලා දුන්නාට.